හායි කොහොමද ඔයාලට මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මේ චූටි පැටියත් එක්ක මම කොහොමද මගේ අත්‍යවශ්‍ය ගමන් බිම කොහොමද බෑග් එක මැනේජ් කරගෙන තියෙන්නේ කියලා අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම එක්ක. ඉතින් මගේ හෑන්ඩ් බෑග් එක වැඩි ලොකු හෑන්ඩ් බෑග් එකක් නෙමෙයි ඔයාලට පේනවා ඇති. අතට වැඩි චුට්ටයි ලොකු මේ හෑන්ඩ් බෑග් එක. සාමාන්‍ය මේක අඩියක්වත් නැති තරම් හෑන්ඩ් බෑග් එක. නමුත් මේක ඇතුලේ අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම දාගෙන මම ඉන්නවා. මගේ බෑග් එක මම ඕගනයිස් කරගෙන තියෙන කියන එක තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මේ තියෙන මගේ බෑග් එක. තියෙන්නේ මගේ බෑග් එක ඇතුලේ කම්පාර්ට්මන්ට් තුනක් තියෙනවා. හැමදේම මම මේකේ ඕගනයිස් කරගෙන ඉන්නවා. අපි බලමු මොනවද මේ බෑග් එක ඇතුලේ තියෙන්නේ කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නන්න water bottle එක. මම ඇත්තටම ලොකු water bottle එකක් යූස් කරනවා ලොකු බබා යනකොට. කොහොමද ඒ water bottle එක කරා යනවා. කේලිගේ water bottle එක තමයි මේ කොහේ හරි අදින් ගෙනියන water bottle එක. මොකද හරි cute. සාමාන්‍යයෙන් අගල් 3ක විතර මේ 3-4ක් වගේ තියෙන චූටි water bottle එකක්. ඒක මම මේ බෑග් එකේ දායන පහසු නිසා තමයි කේලිට ඒක අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මගේ බෑග් එකේ තියෙනවා ටිෂු පැකට් එකක්, චූටි පනාවක්, ගොඩාක්ම චූටි පනාවක්, පෙට් ටිෂු පැකට් එකක්, චූටි බබාලගේ තීට එකක්, ඕඩිකොලොන් මිනි සයිස් එකක්, පර්ෆියුම් එකක් මිනි සයිස් එකක්, පැම්පර්ස් එකක්, කෙලිගේ පැම්පර්ස් එකක්. චූටි බබා එක්ක යනකොට හින්දා හැම වෙලාවෙම එයාගේ අඳුම හරි ගෑවෙන්න පුළුවන්. ඒ නිසා පැම්පර්ස් එකේ කෙලියට ලීක් වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අත්‍යවශ්‍ය වෙන එකක් තමයි චූටි බබාට අඳින්න. ඒක බොහොම සැහැල්ලු සහ එයාට කම්ෆර්ටබල් වෙන විදිහ මට බෑග් එකේ දාන්න පහසු විදිහ. ඒක නිතරම ඇත්තටම වමනා වෙලාව නැහැ මේ වෙනකම්. නමුත් අර හදිස්සියකට ගන්න මම ඒක දාගෙන ඉන්නවා එකේ. මේ ටිෂු පැකට් එකක් තියෙනවා. පොඩි නෝට්බුක් එකක් තියෙනවා. පෙන් එකක්. කේලිය අපිට මේ ටික තමයි මගේ බෑග් එකේ ඇතුලේ තව තියෙනවා. අපිට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් කොයි වෙලාවද කියන්න බෑ සෙන්ටර් බෑග් එක. මේ ටික තමයි මගේ බෑග් එක ඇතුලේ මම ඕගනයිස් කරගෙන තියෙන්නේ. මේ බෑග් එක හිස්. සහ තව චූටි හා ක්ලිප් එකක් තියෙනවා. මේකට ගහලා තියෙනවා. ඇත්තටම මේ ටික තමයි අත්‍යවශ්‍ය වෙන ලොකු දේවල් අත්‍යවශ්‍ය වෙන ලොකු බෑග් පුරවගෙන මම මුල් කාලේදී චූටි බබා එක්ක කොහේ හරි ගමනක් පුතවලට යනකොට තියෙන කොම් ලොකුම බෑග් එකකට පුරවගෙන ගියා. නමුත් ඇත්තටම ඒව අත්‍යවශ්‍ය වුණේ නැහැ. මම ඊට පස්සේ තව සාමාන්‍ය මේ බෑග් එකක් දෙනා ඒක සාමාන්‍යයෙන් මට පැය 3-4ක් යන ගමනකට එහෙම නැත්නම් වරුවක් යන ගමනකට හොඳට මැනේජ් කරගන්න පුළුවන් විදිය බෑග් එකක්. ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් තියෙන මේක තව තිබුණා පැරඩෝල්. පැරඩෝල් දෙකක් හොතර තිබුණා ඒක මම ඉවරයි. ඒක දැම්මේ නැහැ මම ආයේ මේ බෑග් එකට. එච්චරයි. මේ ටික තමයි තියෙන්නේ. මොකද වතුර බෝතලයක් ලොකු වතුර බෝතලයක් දාගන්න බෑග් එකේ ඉඩ නැහැ ඇත්තටම. මම වතුර බෝතලයක් වෙනම අරගෙන යනවා ලොකු බබා යන නිසා
ඉටිකොලයක් කියලා කියන්නේ අපේ බෑග්ස් තියෙන්නේ. ඒ පොඩි බෑග් එකක් මේ මම දාගෙන ඉන්න ඩයපර් චේන්ජ් කරාට පස්සේ ඒක මේ shopping එකක් දාගෙන ඉන්න එකත් මේ බෑග් එකේ දැන් නැහැ මේ වෙලාවේ නැහැ. නමුත් ওই දෙක තමයි මේ බෑග් එකේ ඔය ඔක්කොම උපාගෙන තමයි මේ බෑග් එක යන්නේ. ඉතින් මම අර හිතනවා ලොකු බෑග් එකක් උස්සගෙන ලොකු තව මේකේ ෆෝන් එක ගොඩක් වෙලාවට ෆෝන් එක මේ බෑග් එකට දාන්නේ නැහැ. සාක්කුවෙත් පොතේ එහෙම තමයි ගෙනියන්නේ. මම හිතනවා ඉතින් මේ ටික මට ප්‍රමාණවත්. ඔයගලන්ටත් මේකෙන් පුංචි හරි අදහසක් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මොකද ඉස්සර මම අද ලොකු බෑග් එකක් say hi. hi. හොයි හොනේ. බලට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. අයි වීඩියෝ එකේ හැමෝටම සුබ දවසක්.